Hi, welcome back to my YouTube channel. ඔන්න මං අද ඔයාලත් එක්ක ෂෙයා කරන්න යන්නේ මං කලින් කරානේ වීඩියෝ එක ෆස්ට් ට්‍රයිමස්ටර් ගැන. ඒ කියන්නේ ප්‍රෙග්නන්ට් කාලේ මුල් මාස 3 ගැන. ඊළඟට මේ වීඩියෝ එකෙන් කරන්නේ සෙකන්ඩ් ට්‍රයිමස්ටර් එක ගැන. කියන්නේ මාස 4 5 6 මෙන්න මේ කාලය තමයි අපේ සෙකන්ඩ් ට්‍රයිමස්ටර් එක වෙන්නේ. ට්‍රයිමස්ටර් එක සති ගානෙන් බැලුවොත් සති ගාන වෙන්නේ සති 13ත් 27ත් අතර මෙන්න මේ කාලය තමයි සෙකන්ඩ් ට්‍රයිමස්ටර් එක වෙන්නේ. මෙන්න මේ කාලෙදි තමයි අම්මගේ ශරීරයත් බබාගේ වර්ධනයත් ඉතා ඉක්මනින් වෙන කාලය. අපි එහෙනම් මුලින්ම කතා කරමු මෙන්න මේ 4 වෙනි මාසය ගැන. අපි දැන් කලින් මාස 3 කතා කරා. ඊළඟට තියෙන අපිට 4 වෙනි මාසෙනේ. එහෙනම් අපි කතා කරමු මෙන්න මේ 4 වෙනි මාසයේ මොනවාද අම්මගේ ශරීරයේ සිදුවෙන වෙනස්කම් මේ වගේම බබාගේ වර්ධනය කොහොමද වෙන්නේ කියලා. අපිට අර මුල් මාස 3 තිබ්බානේ ශරීර අපහසුතා, වොමිටින්, ඇඟේ අමාරුකම් ඒවා චුට්ට අඩු වෙන්න ගන්නවා මෙන්න මේ 4 වෙනි මාසෙදී. ඒත් ගොඩ අයට ටිකක් කල් යනකම් තියෙනවා 4-5ක් වගේ වෙනකන් අර උදේ වොමිටින් ගතිය එහෙම තියෙන්න පුළුවන්. සමහර අයට මුළු ප්‍රෙග්නන්සි ජර්නි එකේදීම වොමිටින් ගතිය එහෙම තියෙන්න පුළුවන්. ඒත් ගොඩ අයට මෙන්න මේ කාලෙදී අර උදේ තිබ්බ අපහසුතාවකම් ටික අඩු වෙනවා. එතකොට අපේ ශරීරයේ එනර්ජිස් වැඩි වෙනවා මෙන්න මේ කාලයේදී. එතකොට අපිට අර මුල් මාස 3 හිතුණා අර කම්මැලි අර කොහෙට හරි ගුලි වෙලා ඉන්න ඕනේ. අන්න ඒ වගේ තියෙන අමාරුකම් අඩු වෙනවනේ මේ කාලෙදී. එතකොට අපිට ටිකක් මහන්සියක් නැතුව මේ කාලෙදී අපේ වැඩ ටික කරගන්න පුළුවන්. ලොකුම දේ තමයි අපේ බණ්ඩිය ටික ඉස්සරහට එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ බබාගේ වර්ධනය ඉතා ඉක්මනින් සිදු වෙනවා මෙන්න මේ කාලෙදී. ඒකේ හින්දා බණ්ඩිය දැන් චුට්ට පේන්න ගන්නවා. මගේ නම් ඇත්තටම බණ්ඩිය පේන්න ගත්තේ මාස 5න් වගේ තමයි. මාස 3න් වගේ මම ප්‍රෙග්නන්ට්ද කියලා හොයාගන්නවත් බෑ. 4න් ප්‍රෙග්නන්ට්ද කියලා හොයාගන්නවත් බැරි තරම්. ඒත් 5ේදී නම් චුට්ට ටිකක් ලොකු වුණා. කාලේදී අර කලින් කිව්වත් වගේ කැම රුචිය අරුචිය වෙනස් වෙන්න පුළුවන්. අපි කැමති අකමැති දොළදුක වගේ දේවල් මේ කාලෙදී එන්න පුළුවන්. ඊට පස්සේ බලමු අපි අම්මගේ ශරීරයේ සිදුවෙන වෙනස්කම් මෙන්න මේ මාස 4ේදී මොනවද වෙන්නේ කියලා. පියවර ස්වභාවය වෙනස් වෙනවා. අපේ ස්කින් එක චුට්ටක් වෙනස් වෙන්න බලනවා. ඇත්තම කිව්වොත් මෙන්න මේ කාලෙදී ටිකක් බෙල්ල එහෙම අවපැහැවෙන්න ගන්නවා චුට්ටක් විතර. එතකොට අපේ අතපය ටිකක් ඩල් වෙන්න ගන්නවා. ඔයාලගේ ස්කින් කෙයාර් රූටින් එක තියෙනවා නම් මේ ප්‍රශ්න ටිකක් අඩු වෙනවා. ඒත් මන් දන්නේ මම ස්කින් කෙයාර් රූටින් එකක් තියාගෙනත් මගේ බෙල්ල කළු වෙන එක නම් වළක්ව ගන්නම බැරි වෙච්ච දෙයක් මට. ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අම්මගේ බර මෙන්න මේ කාලෙදී චුට්ටක් වැඩි වෙනවා. ගන්න එපා. මොකද මුල ප්‍රෙග්නන්සි ජර්නි එකේදීම වෙන්නේ ඉතින් අපේ බර වැඩි වෙන එක. සමහරක් ලකි අය ඉන්නවා. එයාලගේ නම් බර වැඩි වෙන්න හරීම සාපේක්ෂව මගේ කිලෝ 7ක් විතර මුළු ප්‍රෙග්නන්සි ලයිෆ් ජර්නි එකේම කිලෝ 7ක් හරි 8ක් හරි වැඩි වුණා. මම හිටියේ 62ට මං 70ට ගියා. ඒ කියන්නේ කිලෝ 8ක් වැඩි වෙලා. ඊට පස්සේ බලමු අපි මේ කාලෙදී මොනවද කරන්න ඕනේ කියලා. ඔයාලගේ ඩොක්ටර් අපොයින්ට්මන්ට් තියෙනවා නම් ඒ වලට අනිවාර්යෙන් යන්න. මම කලින් කිව්වා වගේ මාස ගානම ඩොක්ටර් අපොයින්ට්මන්ට් දාලා මගේ ශරීර සෞඛ්‍ය ගැනයි බබා ගැනයි ඇත්තටම ගිහින් බැලුවා ඩොක්ටර් ගාවට ගිහිල්ලා. ඒකින්ද ඕගොල්ලෝ අපොයින්ට්මන්ට් දාලා තියෙනවා නම් රජයේ සායන තියෙනවා නම් ගමේ ක්ලිනික් එක තියෙනවා නම් අනිවාර්යෙන් ඒ වලට නෝරදාම යන්න. මොකද මේ හැමදේම තියෙන්නේ අපේ සුබ සිද්ධිය සඳහා මිසක් කාගේවත් සුබ සිද්ධියක් සඳහා නෙමෙයි. ඒ වගේම මේ කාලේදී ඔයාලගේ විටමින් ටික ගන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් විටමින් ටික ගන්න. ඔයාලට විටමින් බොන්න අමාරු වෙනවා. මට කැල්සියම් පෙත්ත කැල්සියම් පෙත්ත නම් ඔයාලා තිබ්බේ නැහැ හපල කන එක. මට යකඩ පෙත්ත බොන්න හරිය අමාරු වුණා. ඒත් ඉතින් අමාරුවෙන් හරි බිව්වා. මොකද ඒ හැමදේම බබාට ඕනි හින්දා තමයි බබාට ඕනේ. ඒ වගේම අපේ ශරීරයටත් ඕනෙ හින්දා තමයි ඒව ඩොක්ටර්ස්ලා දීලා තියෙන අනිවාර්යෙන් විටමින්ස් ටික මග නොඇර ඔයගොල්ලෝ බොන්න ඕනේ. ඊළඟට අපි කතා කරමු මෙන්න මේ 5 වෙනි මාසය ගැන. ඔන්න දැන් තමයි ඔයාලා ප්‍රෙග්නන්ට් කියලා හොයාගන්න පුළුවන් පිටතින් කාට හරි. සමහර අයට නම් මාස 3න් විතර හොයාගන්න පුළුවන්. මේ කාලෙදි වෙන්නේ අම්මගේ ශරීරය වර්ධනය වෙනවා. එතකොට ඔයාලගේ කුස
ටික ඉස්සරහට නෙරලා පේන්න පටන් ගන්නවා මෙන්න මේ කාලෙදි. ඊළඟට ඔයාලා ආසම දේ වෙන්නේ මෙන්න මේ කාලෙදි බේබිගේ බබාගේ මූවමන්ට් දැනෙනවා මෙන්න මේ කාලෙදි. බබා පයින් ගහන ඒවා දැනෙනවා අපිට මේ කාලෙදි. මුලින් මට මාස 4න් 5න් විතර නිකන් මාළුවෙක් මෙහෙම පීනනවා වගේ දැනුණා. ඉතින් මම ඒක මිඩ්වයිෆ්ගෙන් ඇහුවාම මේ ඒක බබා සාමාන්‍ය දෙයක් එහෙම කියලා කිව්වා. බඩේ මේ පැත්තේ මේ පැත්තට පීනනවා වගේ. ආය අනිත් පැත්තට පීනනවා. අර චූටි මාළුවෙක් නිකන් පීනනවා වගේ අපිට දැනෙනවා. මෙන්න මේ බණ්ඩිය ඇතුලේ බබාව බේබි මොමන්ට්ස් දැනෙනවා අපිට මෙන්න මේ 5 වෙනි මාසෙදී අනිවාර්යෙන්. ඔයාලා හොඳ අවධානයෙන් ඉන්න. අපිට යාගේ මූවමන්ට් හරියට දැනෙනවා. ඒක මෙතනට ෆීල් වෙන විදිය ඔයගොල්ලෝ බලන්න මාර්ම සතුටක් ඉන්නේ. ඒක නිකන් වෙනම ලෝකයකට ගිහිල්ලා ආපු සතුටක් වගේ තමයි දැනෙන්නේ. මම දන්නේ මට දැන් මේ වීඩියෝ එක කරද්දි මතක් වෙනවා මගේ බබා දඟලපු විදිය පළවෙනි පාර. ඒක ඇත්තටම මට නම් අමතක කරන්නම බැරි සිදුවීමක්. මාර ලස්සනයි අනේක මතක් කරද්දි. ගොඩක් අම්මලා හිතනවා මේ කාලේ බර වැඩි වෙනවා. චුට්ටක් ඉතින් අපේ හැඩරුව වෙනස් වෙන්න පටන් ගන්න හින්දා ඇයි මේ අපේ බර වැඩි වෙන්නේ අපි මෙච්චර සමහර අය ඕක ප්ලෑන් එකකටත් කනවනේ ඒ කරලත් ඇයි අපේ බර වැඩි වෙන්නේ එකක් බබා අපේ කුස තුල ඉන්න හින්දා බබාගේ බරක් තියෙනවා අනිත් එක අපේ ප්ලැසෙන්ටා එක එන්න චුට්ට ලොකු වෙනවා බබාගේ වර්ධනයත් එක්ක ඒකෙන් හින්දා තමයි අපේ ශරීරයේ බර වෙනස් වෙන්නේ මෙන්න මේ කාලෙදි තමයි අම්මලට ශරීර අපහසුතා ටික ආයි දැනෙන්න ගන්නේ. මොකද කොන්ද රිදෙන්න ගන්නවා. මොකද බඩ ඉස්සරහට නිරද්දී අපේ කොන්ද චුට්ට රිදෙන්න ගන්නවා. ඒ වගේම මොකද දැන් අපි බරක්නේ කුස්සේ බබාව දරාගෙන ඉන්නවා කියන්නේ යම්කිසි බරක්නේ දරාගෙන ඉන්නේ. එතකොට අපේ කකුල් රිදෙන්න ගන්නවා, කකුල් ඉදිමෙන්න ගන්නවා මෙන්න මේ කාලෙදි. ඒ වගේම මන් දන්නේ මට තිබ්බ දෙයක් මුල් කාලේ ඉඳන් මට ටිකක් සැරකාපු හින්දා දන්නේ ગેස්ට්‍රයිටිස් උපරිමම තිබ්බා ප්‍රෙග්නන්ට් කාලෙත් මම ඒක ડોක්ටර්ට කියලා බෙහෙත් ගත්තා. මට දුන්නේ බොන්න බෙහෙත් වලට වඩා මේ සිරප් එකක් තමයි බොන්න දුන්නේ. පෙති නම් හරියම අඩුවෙන් දුන්නේ ડોක්ටර්. සිරප් එකක් දුන්නා. මම මෙතනින් දාන්නම් ඒ සිරප් එක. ඔයාලා නම් වෛද්‍ය උපදෙස් මත ගන්න. මම තාමත් මට ગેස්ට්‍රයිටිස් තියෙන හින්දා ඒ සිරප් එක පාවිච්චි කරනවා. ඒක ඇත්තටම හොඳයි. ටිකක් අඩු වෙනවා. මේ කාලෙදී අපිට එන්න පුළුවන් ලොකුම දේ තමයි ગેස්ට්‍රයිටිස් පපුවේ දැවිල්ල. ඒක අපිට නිකන් පපුව ටිකක් රිදෙනවා වගේ දැනෙනවා. මම ડોක්ටර්ට කිව්වම ડોක්ටර් කිව්වේ ඇත්තටම මට ગેස්ට්‍රයිටිස් උත් තිබ්බා. ඒත් අපේ බඩ චුට්ට ලොකු වෙද්දී ශරීරයේ අවයව එන්න උඩට ගිහිල්ලා හෘදේ එහෙම ටික තද වෙනවනේ අන්න ඒකින්දත් සමහර වෙලාවට පබ් එකෙක්කම එන්න පුළුවන් ඒත් ඔයාලට ඉවස ගන්න බැරි කැක්කමක් එහෙම තියෙනවා නම් ඕගොල්ලන්ගේ වෛද්‍යවරයා ගාවට ගිහිල්ලා වෛද්‍ය උපදෙස් ගන්න ළඟට මෙන්න මේ කාලෙදී වෙනවා නිින්ද එක වෙනස්කම් වෙනවා සමහර අයට හොඳට නිදා ගන්න ඕනේ සමහර අයට නිදා ගන්න හරි අපහසුයි මන් දන්නේ මට නම් මේ කාලේ හොඳට නිින්ද ගියා ඇත්තම කතාව කිව්වොත් ඇත්තටම ඉස්සරහට නිින්ද යන්නේ නැහැ ඒ කියන්නේ මන් දන්නේ මට හොඳට නිින්ද ගියා මේ කාලෙදී නම් මන් දන්නේ ප්‍රෙග්නන්ට් වුණ දවසේ ඉඳන් මම සාමාන්‍යයෙන් බබා ඉන්නවා කියලා දැනගත්ත දවසේ ඉඳන් මම ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත දවසේ ඉඳන් මම බණ්ඩිය එක්ක කතා කරනවා එතට හස්බන්ඩ් කතා කරනවා මේ කාලෙදී මෙන්න මේ 5 වෙනි මාසෙදී ඔයාලා අම්මගේ බබාගේ බැඳීම හොඳටම තියෙන්න ඕන කාලයක්. 5 වෙනි මාසෙ වෙනකන් ඉන්න එපා. මුල් කාලේ ඉඳන්ම ඕගොල්ලෝ කතා කරන්න. ඒක ඔයාලගේ මනසට මාර සුවයක්. ඕගොල්ලන්ට අමුතුම සතුටක් එතනින් හම්බෙනවා. ඒක හින්දා මේ කාලේ බැඳීම තියාගන්න ඕන හින්දා ඔයාලගේ හස්බන්ඩ් එක කතා කරන්න, කතා කරලා බබා එක කතා කරන්න කියන්න. එතකොට බබාට සින්දු කියන්න, පිරිත් දාන්න, කතන්දර කියන්න. ඒක මම කියන්නේ අත්දැකීම පිටින් ඇත්තටම මට එක සින්දුවක් තියෙනවා පේන්න බෑ අපේ බබාටත් ඒක දැන් බබාට මාස 7ක් මම මේ වීඩියෝ එක කරද්දී අපේ බබාටත් ඒ සින්දුව පේන්න බෑ ඒ වුණාට මම සින්දු දෙකක් එකක් wheels on the bus go round and round ඒ සින්දුව ඇහුවා ආයි ඉන්සි වින්සි ස්පයිඩර් ඇහුවා මම පුදුම ආසයි ඒ කාලේ ප්‍රෙග්නන්ට් කාලේ මගේ ආසම සින්දු දෙක ඒක ඒ දෙකමයි ඇහුවේ අපේ බබා ඔන්න දැන් මාස 7යි ඒ සින්දු දෙකටම විතරයි කැමති. එතනින් එහාට වෙන බාබා බ්ලැක් ෂීප් ට්වින්කල් ට්වින්කල් ස්ටාර් ඔය කිසි දෙයක් දැම්මට කිසිම එකකට කැමති නෑ. හැබැයි අර සින්දු දෙක එයාගේ ෆේවරිට්ම සින්දු දෙක වෙලා. මන් දන්නේ අන්න ඒකයි කියන්නේ ඔයාලා සින්දු කියන්න, කතන්දර කියන්න, ස්ටෝරි නම් එයා අහන්න කොහොමත් කැමතියි. මොකද මම ස්ටෝරි බුක්
25ක් විතර ගෙන්න ගත්ත ඒ කාලෙදී බණ්ඩි උඩ තියාගෙන ඉංග්‍රීසි සිංහලයි දෙකම. එතකොට මම බණ්ඩි අත ගගා හැමදාම යාට නිදාගන්න කලින් ස්ටෝරි එකක් කිව්වා. අපේ බබා අදටත් ආසයි ස්ටෝරි කතා අහන්න, ස්ටෝරි අහන්න. ඒකින්ද අන්නේ මං අත්දැකීම් පිටම කියන්නේ ඔයාලා මේ කාලේ පිරිත් සින්දු ළමා සින්දු ඒවා අහන්න, සෞම්‍ය දේවල් අහන්න බබා අනිවාර්යෙන් කැමති වෙයි. මට අත්දැකීම් තියෙනවා. ඒක තමයි මම ඔයාලට කිව්වේ. කලින් කිව්වත් වගේ ඩොක්ටර් බයිමන්ට් වලට යන්න අවශ්‍ය ප්‍රමාණයට අනිවාර්යෙන් වතුර ගන්න. ওই බඩපපුවේ දැවිලි ගොඩාක් අයට එන්නේ වතුර හරියට ගන්න නැති හින්දා මං කිව්වේ මට කලින් කිව්වත් වගේ වතුර බොන්න බැරි වුණා. ඒක හින්දා වෙන්නේ නැති මට සමහර විට මේ බඩපපුවේ දැවිලි ගොඩක් එන්නේ නැත්තේ. හැබැයි මම ඇත්තටම මගේ ගැස්ට්‍රයිටිස් එන්නම ඇත්තේ මම මුල් කාලේ කෑවම මේ තනි කරම මිරිස් හැඳි කොච්චර දැම්මද අම්මලට පපුවේ දැවිලා නිකන් එනවා මට ඒත් සැරමොදි මම සැරමොදි කී ඇඬුවා ඒ තරම් මං සැර කෑවේ හැමෝම කිව්වා එයාලට පුතෙක් වෙන්න ඇති පුතෙක් වෙන්න නෑ ඇත්තටම මට දුවෙක් ඉන්නේ ඊට පස්සේ බලමු අම්මට එන ශරීර අපහසුතාව තව මොනවාද කියලා මෙන්න මේ කාලේ කන්ස්ටිපේෂන් පටන් ගන්නවා සමහර අම්මලට මොකද යකඩ පෙත්ත බොනවානේ යකඩ පෙත්ත බිව්වොත් අනිවාර්යෙන් මල බද්ධය කියන එක ඇති වෙනවා ඔයාලට ගස් ලැබුව එහෙම කන්න පුළුවන් ඕගොල්ලෝ කන්න පළතුරු හොඳට කන්න එතකොට ওই මල බද්ධය මේ අඩු වෙනවා මම ක්ලිනික් එකේ ડોක්ටර්ට කිව්වහම ડોක්ටර් කිව්වේ හොඳට ගස් ලැබුව එහෙම කන්න ළමයෝ කෙසෙල් කන්න ගස් ලැබු කන්න බෙහෙත් ඕනේ සමහර අයට නම් ඒ කියන්නේ මගේ යාළුවෝ එහෙම ඉන්නවා එයාලට එහෙම ශිරප් එකක් එහෙම දීලා තියෙනවා ડોක්ටර්ස්ලා ඒත් බෙහෙත් වලට යනවට වඩා පළතුරු කාලා මෙන්න මේ මලබද්ධ කන්ස්ටිපේෂන් කියන එක අඩු කරගන්න එක හොඳයි. මේ කාලෙදි තමයි අම්මගේ පියයුරු වල ඇරියෝලා එක කළු පාට වෙන්නේ. මම පුළුවන් නම් මෙතන ෆොටෝ එකක් දාන්නම් මේ ඉන්ටර්නෙට් එකෙන් අරගෙන. මේ කාලෙදි අම්මගේ පියයුරු වල ඇරියෝලා එක තද කළු පාට වෙනවා. ඒක බය වෙන දෙයක් නෙමේ. ඒක මේ කාලෙදි මේ ප්‍රෙග්නන්ට් කාලෙදි සාමාන්‍ය දෙයක්. මේක ගොඩක් වෙලාට පස්වෙනි මාසෙදි 6 වෙනි මාසෙදි වගේ වෙන්න පුළුවන් දෙයක්. මේ කාලෙදි බඩගින්න පුදුම බඩගින්නක් දැනෙන්නේ මේ කාලේ අනිත් පැත්ත හැරෙද්දි සමහර වෙලාවට බඩගිනි ඒ වෙලාවට බඩ හුස්ම ගන්න බැරි වෙන කන්න එපා එතකොට අමාරුයි ටික මොන හරි කන්න එතකොට ඔයාලට චුට්ට චුට්ට කද්දි අර බඩගින්න කියන දේ හැමම නැති වෙලා යනවා එකපාර හුස්ම පිරෙන්නේ කෑවට පස්සේ તો ආමුතු බඩගින්න කායාවත් කා ගන්න බෑ මොකද හුස්ම ගන්න අමාරුයි ළඟට ඒකින්ද චුට්ට මොන හරි පළතුරු ඔය එක එක ස්වීට් ජාති කන්න පුළුවන් නගේ ඒවා ඔයාලා කන්න කැමති දේවල් ගෙනල්ලා ඒව කන්න. එතකොට මෙන්න මේ කාලෙදී යෝනි ශ්‍රාවයන් නැති වෙනවා වැඩිපුර. ඒක අධිකව තියෙනවා නම් ඔයාගේ වෛද්‍යවරයාට කියලා දැනුවත් කරන්න වෛද්‍යවරයාව. නැත්තම් සාමාන්‍ය යෝනි ශ්‍රාවයන් යනවා නම් ඒක හරි සාමාන්‍යයි මේ කාලෙදී. තව දෙයක් මෙන්න මේ කාලෙදී සමහර අම්මලට ලිංගික අවශ්‍යතාවය ඒ කියන්නේ සෙක්ස් කියන දේ වැඩිපුර දැනෙන්න පුළුවන් සෙක්ස් කරන්න හිතෙන්න පුළුවන් ඒක සාමාන්‍ය දෙයක් සමහර අම්මලට ගොඩක් ඒ දේ ඕන වෙන්න පුළුවන් සමහර අම්මලට ඒ දේ ගැන අකමැත්තක් දැනෙන්නත් පුළුවන් මේ කාලෙදී ඒක ගොඩ අයට වැඩිපුර දැනෙන්නත් පුළුවන් අකමැත්තක් දැනෙන්න පුළුවන් ඒක මේ හෝමෝන ක්‍රියාවලියත් එක්ක සාමාන්‍ය දෙයක් ඒක එච්චර හිතන්න දෙයක් නෙවෙයි කාලෙදී ක්ලිනික් එකෙන් අපිට පිටගැස්ම එන්නත දෙනවා ඒක ගිහින් අනිවාර්යෙන් විඳ ගන්න එන්නත් දෙකක් තියෙනවා එකක් අපිට මෙන්න මේ කාලය තුරදී දෙනවා එතකොට කලින් කිව්වත් වගේ මේ කාලේදී ඔයගොල්ලන්ගේ විටමින්ස් ටික වෙලාවට ගන්න ડોක්ටර් අපොයින්ට්මන්ට් වලට යන්න කාලේදී මානසික සුවය ගොඩක් තියාගන්න මොකද දැන් හොඳට බබාට ඔයා කරන කියන දේවල් දැනෙනවා. අයි වීඩියෝ එකක් ආයි කරන්න ඕනා ළමයි මොකද මගේ කලින් වීඩියෝ එක මන් දන්නේ මොනවා වෙලාද කියලා ඒක ඕපන් වෙන්නෙම නැහැ. ඒකෙ හින්දා තමයි මේ වීඩියෝ එක කරන්නේ. මාස 6 දී අම්ම කෙනෙක්ට නිතර මුත්‍රා කරන්න ඕන වෙනවා. ඒ වගේම තමයි ඉක්මනටම මහන්සි වෙනවා. මේ කාලේ නම් ඇත්තටම කිව්වොත් කරන්න ඕනේ ප්‍රමාණවත් තරම් විවේකයක් ගන්න ඕනේ. ගොඩක් මහන්සි වෙන්න යන්න එපා, බර ඔස්සන්න යන්න එපා. ඒ වගේ දේවල් කරන්න එපා. මොකද මේ කාලේ ආයෙ චුට්ට අපහසුතාව මතුවෙනවා අපේ දරුවාගේ වර්ධනයත් එක්ක. එතකොට අපේ කුස ටික ලොකු වෙන හින්දා අපිට ඉක්මනට මහන්සිය දැනෙනවා මෙන්න මේ මාස 6 කාලෙදී.
අනිවාර්යෙන් ඕගොල්ලෝ ડોක්ටර් ගාවට යන්න ඕනේ. ඕගොල්ලන්ට අධිකව බඩේ වේදනාවක්, බඩේ කැක්කුමක්, එතකොට අධිකව රුධිර වාහනයක් වෙනවා. අධිකව හෝ සුළුව හෝ රුධිර වාහනයක් වෙනවා නම් කරුණාකරලා ඉක්මනට ළඟම තියෙන රෝහලට යන්න. එතකොට වතුර වගේ, දියර වගේ පිට වෙනවා නම් ඒත් ඕගොල්ලෝ රෝහල්ගත වෙන්න ඕනේ. එතකොට තද බල ලෙස හිස රදේ කියන තදට ඔළුව රිදෙනවා නම් ඒත් ඔයාලා රෝහල්ගත වෙන්න ඕනේ. පෙනීම ටික ටික අඩු වෙනවා නම් ඒත් රෝහල්ගත වෙන්න ඕනේ. තව හොඳටම ඔයගොල්ලෝ මතකම තියාගන්න ඕන දෙයක් තමයි බේබිගේ මූවමන්ට්ස්. ඒ කියන්නේ බේබි කික් අඩු වෙනවා නම් අනිවාර්යෙන් ටක් ගාලා යන්න. මොකද ඔයගොල්ලෝ හොඳට ඒ කියන්නේ හොඳට දැනුවත් වීමෙන් ඉන්න බේබිගේ කික් කවුන්ට් එක. ඒ කියන්නේ බබා දඟලන වෙලාවල් ඔයගොල්ලෝ දන්නවනේ. හොඳට ඒ වෙලාව මතක තියාගෙන බලන්න. බබා දඟලන වෙලාවල් තියෙනවා. දඟලන්නේ නැත්තම් බබාගේ මූවමන්ට් නැත්තම් කරුණාකරලා ළඟම තියෙන රෝහලක් වෙත යන්න. ඊළඟට අපි බලමු බබාලගේ වර්ධනය. මාස 4දී අපේ කුසේ ඉන්න බබාගේ වර්ධනය කොහොමද කියලා. මාස 4න් එයා ඉක්මනට වර්ධනය වෙන්න ගන්නවා. එතකොට එයාලගේ අත් කකුල් වර්ධනය වෙන්න ගන්නවා. අපේ බබා මාස 4දී බණ්ඩේ ඉද්දි මෙන්න මෙහෙම තමයි යාළගේ ඇඟිලි තියෙන්නේ. අර තාරාවන්ගේ තියනවා වගේ මෙන්න මේ ඇඟිලි මෙහෙම වෙන්න පටන් ගන්නෙ මෙන්න මේ මාස 4 කාලෙදී තමයි. එතකොට බබාගේ මූණේ හැඩේ හරියට පැහැදිලිව පේන්න ගන්නවා. ඇස් දෙක තව තවත් දියුණු වෙන්න ගන්නවා මෙන්න මේ මාස 4 කාලෙට. මම කලින් කිව්වා වගේ බබා බණ්ඩේ ඇතුලේ මූවමන්ට් එක කියන්නේ චලනය වෙන්න ගන්නෙත් මෙන්න මේ කාලෙදී. ඔයාලට මේ කාලෙදී ජෙන්ඩර් එකත් බලා ගන්න පුළුවන් සමහර අයට දුවෙක්ද පුතෙක්ද කියලා. බලමු ගර්භණී කාලේ මාස 5දී බබාගේ වර්ධනය කොහොමද කියලා. බබාගේ ඇටකටුව ශක්තිමත් වෙන්න ගන්නවා මේ කාලේ. හොඳ ශක්තියක් ඇති වෙනවා ඇටකටුවල බබාගේ මෙන්න මේ කාලෙදී. එතකොට අත්පාවල චලනය වැඩි වෙන්න ගන්නෙත් මෙන්න මේ කාලෙදී. බබාලගේ කන් වර්ධනය වෙනවා මෙන්න මේ කාලෙදී. ඒකින්ද යාළට හොඳට ශබ්ද ඇහෙන්න ගන්නවා. මම ඔයාලට අත්දැකීමෙන් කියන්නේ මගේ මම ඉස්සර සින්දුවේ හෝ බබා හම්බෙන්න කාලේ පොඩි ළමයිගේ සින්දු ඒවා අපේ බබා දැන් කැමති දෙක. ඒ කියන්නේ මං ආසාවෙන් අහපු සින්දු දෙකක් තියෙනවා. ඉන්සි වින්සි ස්පයිඩර්යි වීල්ස් ඔන් ද බස්ුයි. එයා දැන් මේ දෙක තමයි යාගේ ෆේවරිට්ම සින්දු දෙක. එයා මේ දෙක විතරයි අහන්නේ. වෙන සින්දු දාලා දුන්නාම එයා අඬනවා. අර දෙකට එයා ටිකක් කාම් වෙලා ඉන්නවා. ඒතකොට මෙන්න මේ මාස 5ේදී තමයි ගර්භණී කාලේ මාස 5ේදී බබාගේ වර්ධනයත් එක්ක බබා නින්දේ එක රටාවකට පුරුදු වෙන්න ගන්නවා. එතකොට එයා එක වෙලාවකට හැරිලා එක වෙලාවකට නිදා ගන්න ගන්නවා. ඒක හරි. මොකද හරි කියලා කියන්නේ අපේ බබා ඉස්සර දඟලන්නම ගත්තේ පාන්දර 2ට 3ට. ඇත්තටම මේ එයා ඉපදුනාට පස්සේ 2 3 වෙනකන් හිටියා මේ දඟල සෙල්ලම් කර නිදා ගන්න. ඒකින්ද ඒක හොඳට අත්දැකීමෙන් කියන්නේ අනිවාර්යෙන් එයා ඒ කාලේ දඟලපු වෙලාවල් ඒ වෙලාවල් වලට හොඳට ඇහැරිලා ඉන්නවා බබා. හරි එහෙනම් අපි බලමු මාස 6 බබාගේ වර්ධනය කොහොමද කියලා. කලින් කිව්වා වගේ මෙයා මේ කාලෙදි තමයි හොඳටම දඟලන්නේ. හොඳට ඇහෙන්න. ඒ කියන්නේ එයාගේ ශබ්ද සීමේ හැකියාව තව තවත් වර්ධනය වෙන්න ගන්නවා මෙන්න මේ කාලෙදි. මේ කාලෙදි වෙනවා බබාට රස දැනීමේ හැකියාව වර්ධනය වෙනවා මෙන්න මේ මාස 6 කාලෙදි. එතකොට මෙන්න මේ මාස 6ේදී මොලේ වර්ධනය වෙනවා හොඳට. අන්න ඒකයි මං කිව්වේ කලින් හොඳට පිරිත් අහන්න, සින්දු අහන්න, කතන්දර කියන්න, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඔයාලට කැමති දේ චිත්‍රපාට කරන්න, එතකොට ඔය ගණන් හදන්න, ඔය සමහර අය අන්න ඒ වගේ දේවලුත් කරනවා. ඔයාලා කැමති දෙයක්, ඔයාලගේ මනස රිලැක්ස් වෙන දෙයක් ඔයාලට කරන්න පුළුවන්. මේ කාලෙදි බබා ඇස් විවෘත කරනවා. හොඳට ඇස් විවෘත කරන්නේ මෙන්න මේ කාලෙදි. ඔන්න ඕව තමයි මාස 4 5 6 බණ්ඩියේ ඉන්න බබාගේ වර්ධනය අවස්ථාව වෙන්නේ ඔන්න ඔය විදියට තමයි. අපි කතා කරමු ඩොක්ටර් ගාවට ගියාම ඔයාලගේ රුධිර පීඩනය බලයි, සීනි බලයි. ඒ වලට ඔයගොල්ලෝ රුධිර පීඩනය වැඩි නම් ඔයගොල්ලන්ට බෙහෙත් දෙයි. නවතින්න ඕන නැත හොස්පිටල් ඔයගොල්ලෝ නවත්ත ගනි. ඒ දේවල් වලට කාරුණික වෙලා ඔයාලා ඒ දේවල් බලලා කරගන්න. මොකද ඩොක්ටර්ස්ලා හැමදේම කරන්නේ ඔයාගේ දරුවගෙත් සුභසිද්ධිය සඳහාමයි. මේ කාලෙදී ඩොක්ටර්ස්ලා ඔයාලට දෙන ඒ පරීක්ෂණ ටික හරියටම කරගන්න. මොකද ඔයාලගේ සෞඛ්‍ය තත්ත්වය තීරණය වෙන්නේ ඒවත් එක්ක තමයි.
ඊළඟට අල්ට්‍රසවුන්ඩ් ස්කෑන් එක, බබාගේ වර්ධනය, අවයව වර්ධනය, ප්ලසන්ටා එකේ වර්ධනය, බබාගේ ඉන්න පොසිෂන් එක, ඒව ඔක්කොම මෙන්න මේ මාස 3 ඔයාලගේ ස්කෑන්ස් වල කියනවා. සති 20න් ඇනෝමලි ස්කෑන් එක කරනවා. ඒ වගේම අල්ට්‍රසවුන්ඩ් ස්කෑන් එකත් කරනවා මෙන්න මේ මාස 3 ඇතුළත. ඒ කියන්නේ අපේ සෙකන්ඩ් ට්‍රයිමස්ටර් එකේ තමයි ඒ දෙක වෙන්නේ. මේ කාලෙදී ඔයාලගේ ජෙන්ඩර් එක බලා ගන්න පුළුවන්. ඔයාලා ජෙන්ඩර් රිවීල් එකක් කරනවා නම් ඩොක්ටර්ට එක කියන්න පුළුවන් කලින් අපි මෙහෙම කියනවා අපිට ලියලා දෙන්න කියලා. එතකොට ඇන්විලොප් එකක දාලා දෙනවා. නැත්නම් ඔයාලා දෙන්න කැමති නම් කවුද ඉන්නේ කියලා අහලා සමහරවිට ඩොක්ටර් අහනවා කියන්නද කියලා. එතකොට ඔයාලට අහගන්න පුළුවන් දුවෙක්ද ඉන්නේ පුතෙක්ද ඉන්නේ කියලා. අනිවාර්යෙන් මම කියන්නේ කෙනෙක් ඒ කියන්නේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙනවා නම් අපිට ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න තියෙනවනේ කියන්නේ බබාගේ වර්ධනය ගැන. මන් දන්නේ මමයි හස්බන්ඩුයි හැමදාම කොලේක හරි අතේ හරි ලියන් යනවා ඩොක්ටර්ගෙන් අහන්න ඕන දේවල් මොනවද කියලා. බබාගේ වර්ධනය ගැන අහන්න පුළුවන්, බබා ගැන අහන්න පුළුවන්. ඔයාලා දැන් එක්සර්සයිස් එහෙම කරනවා නම් අපි ඒව කරාට කමක් නැද්ද? ඩොක්ටර් රෙකමන්ඩ් එකක් මත එක්සර්සයිස් එහෙම කරන්න පුළුවන්. එතකොට ඔයාගේ ශරීරයේ දැනෙන අපහසුකම් ටික ඩොක්ටර්ට කියලා බෙහෙත් දෙන්න ඕනේ ඒව නම් දෙයි. නැත්නම් ඉතින් ඩොක්ටර් ඒවලට පිළියම් දෙයි. ඒ වගේ දේවල් මෙන්න මේ කාලෙදි කරන්න පුළුවන්. අනිවාර්යෙන් මෙන්න මේක දැනගන්න වීඩියෝ එක ඉවර කරන්න කලින් මේක කියන්න ඕනේ. පුළුවන් තරම් ඔයාලා මේ කාලේ වම් අත පැත්තට නිදාගන්න. දකුණට නිදාගත්තට ප්‍රශ්නයක් නැහැ. උඩු බැලි අතට නැතුව වම් අත පැත්තට මේ කාලේ නිදා ගන්නවා නම් හොඳයි. මම වීඩියෝ එකකින් අරන් එන්නම් ඇයි වම් අත පැත්තට නිදා ගන්න ඕනේ කියලා ප්‍රෙග්නන්ට් කාලෙදී මේ වීඩියෝ එකෙම කියන්න ගියොත් වීඩියෝ එක දිග් වෙනවා. මං හිතනවා සෙකන්ඩ් ට්‍රයිමස්ටර් ගැන ඔයාලට තිබ්බ ඒ කියන්නේ මගේ අත්දැකීම් එක තමයි මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගත්තේ. ඔයාලට මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න අනිවාර්යෙන් මම රිප්ලයි කරන්නම්. ඒ වගේම මම මගේ අත්දැකීම් එක්කනේ කියන්නේ ඔයාලට අපහසුතාවය එනවා නම් බලන් ඉන්න එපා. අනේ මෙයාටත් තිබ්බනේ අරයටත් තිබ්බනේ කියලා කරුණාකරලා ඔයාලගේ වෛද්‍යවරයාව හමු වෙන්න. එහෙනම් third trimester වීඩියෝ එකත් අරන් එන්න අනිවාර්යෙන්. ශරීරයේ සිදුවන වෙනස්කම් බබාගේ growth එක කොහොමද කියලා ඔයාලත් එක්ක share කරන්න වීඩියෝ එකක් අරන් එන්නම්. වීඩියෝ ගොඩාක් තියෙනවා කරන්න වෙලාව තමයි හරිම අඩු. මොකද බබෙක් එක්ක වීඩියෝ කරනවා කියන්නේ හරිම අමාරුයි. ඒත් මම මේක කරන්නේ හොබි එකක් විදියට YouTube එක ඇත්තටම කරන්නේ මම හොබි එකක් විදියට මම ආසයි වීඩියෝස් කරන්න. මම දන්න දේ තව කෙනෙක් එක්ක share කරන්න. දැන් මේ වෙලාවෙත් පේනවා මම වීඩියෝ එක කරනකොට බබා නිදාගෙන හිටියේ. දැන් බබා ඇහැරිලා මම වීඩියෝ එකට දාන්නම්. එතකොට බබා සම්බන්ධ වීඩියෝ ගැන කරන්න ඉස්සරහට හිතන් ඉන්නවා. කියන්නේ මට තිබ්බ ප්‍රශ්න, මම මුණ දුන්න දේවල්, ඒ වගේම දැන් බබාට සොලිඩ්ස් පටන් ගත්තා. ඒවා ගැන මම ආසයි වීඩියෝ කරන්න. එතකොට මටත් ඒක මතකයක් වෙනවා. මොකද YouTube එකේ හැමදාම තියෙනවා. බබා ලොකු වෙද්දිත් එයාටත් ඒක මතකයක් වෙයිනේ. වීඩියෝ එකට කැමති නම් like කරන්න, subscribe කරන්න, share කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්න. bye. Hi. නැගිට්ටද? නැගිට්ටද? අම්මා වීඩියෝ එක කරන අතරේ නැගිට්ටද? අම්මා වීඩියෝ එක කරන අතරේ නැගිට්ටද? අම්මා වීඩියෝ කරන අතරේ නැගිට්ටා. නෑවද අම්මට? සුදු පුතා. දතකත් ඇවිල්ලාද? චක්ක ඇවිල්ලාද?